තවදුරටත් කාගේවත් ජීවිතයක ප්‍රියතම පුද්ගලයා වෙන්න හරි කෙනෙක් අයිති කරගන්න හරි මට ලොකු අවශ්‍යතාවයක් දැනෙන්නේ නැහැ. ආදරය කියන්නේ විවාහයකින් අයිති කර ගැනීම කියලා මට වෙනදා වගේ දැනෙන්නේ නැහැ. තවත් කෙනෙක්ගේ කෝල් එකක් මැසේජ් එකක් වෙනුවෙන් මම මගේ ඇස් වෙනදා වගේ මාන්සි කරන්නෙත් නැහැ. මාත් එක්ක කතා කරන්න මගේ දවස ගැන අහන්න කෙනෙක් නැහැ කියලා හිතලා තව දුරටත් දුක් වෙන්නේ නැහැ. මට දැන් මගේ නිදහස ගොඩක් වටිනවා. හැමදේටම වඩා මම මගේ මානසික නිදහස ගැන හිතනවා. අයිති කර ගැනීම වෙනුවට හිතට දැනුණ මිනිස්සු වෙනුවෙන් එයාලගේ ජීවිතවලින් අතුරුදහන් වෙන්න මට පුළුවන් වුණා. කවදා හරි දවසක මම තනි වෙනවා කියලා දැනගෙනම කිසිම දෙයකට බැඳෙන්නේ නැතුව මගේ ජීවිතය ඔහේ ගලාගෙන යනවා. ඒත් මට පුළුවන් විදියට හැමෝටම ලස්සන මතකයක් විදියට මම ඉතුරු කරනවා. ඉතින් මේ විදිය මට නිදහස්.